හයි ළමයි. ඉතින් මම මේ අද කොහෙද යන්නේ? උදේ පාන්දරින්ම කැලණියේ මරදාන ස්ටේෂන් එකට තමයි මම මේ බස් එකේ යන්නේ. ඉතින් මගේ ගමනාන්තය වෙන්නේ අම්බලන්ගොඩ. මගේ හෝම් ටවුන් එක. ඉතින් ඔයාලා බලනවා ඇති ඇයි මම මේ උදේ පාන්දරම අම්බලන්ගොඩ යන්නේ කියලා. අද මට තියෙනවා මම බාරගත්ත වැඩක් ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රසන්ට් කරන්න. මං ඉතින් මරදාන ඉඳලා අම්බලන්ගොඩට ගියේ ට්‍රේන් එකේ. ගමේ යද්දී පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරනවා නම් මං කැමතිම ගමේ යන්න ට්‍රේන් එකේ. ඉතින් මේ තියෙන්නේ අම්බලන්ගොඩ ස්ටේෂන් එක. මෙතනට ආවම නිකන් ගෙදර ආවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ආපු වැඩේ පටන් ගන්නයි යන්නේ. 2024 උසස් පෙළ විභාගයේ වාණිජ්‍ය අංශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවනියත් එක්ක තමයි අද දවසේ අපේ කතාබහ. මේ තමයි ඒ අපේ වීරයා. තරුක උමයංගන. මේ ඉන්නේ ඒ විශිෂ්ටයාගේ ඉකෝන් ගුරුවරයා. ඉතින් අපි එයත් එක්කත් අද දවසේ කතා කරනවා. මේ තමයි සංගීත් මදුෂාන් සර්. ඉතින් මෙහෙම ඉන්ටර්විව් එකක් කරන්න ප්‍රධානතම හේතුව තමයි අපේ තරුක උමයංගන ලබාගෙන තියෙන්නේ එසේ මෙසේ ජයග්‍රහණයක් නෙමෙයි. මොකද ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ප්‍රතිඵල ගන්න දරුවන් අතරින් අම්බලන්ගොඩ පුරවරයට එතෙක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ප්‍රතිඵලය තමයි මෙවර තරුක උමයංගන අපිට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන තරුක උමයංගනගේ පාසල. ඒ තමයි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය. ඉතාමත් කීර්තිමත් පාසලක්. ඉතින් ඒක ඔයාලා කවුරුත් දන්න කාරණයක්නේ. තරුක මේ වෙලාවේදී යාගේ පාසල් ගුරුවරුන්ටත් ස්තුති කරන්න අමතක කළේ නැහැ. ඉතින් තරුක අපි හදවතින්ම ඔයාගේ මේ ජයග්‍රහණයට සුබ පතනවා වගේම ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා අපි ඔයාට සුබ පතනවා. ඒ වගේම මේ වගේ ඉතිහාසගත වාර්තාගත ප්‍රතිඵලයක් බිහි කරන්න ශක්තියක් වුණු සංගීත් මදුෂාන් සර්ටත් අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා වගේම ඉදිරියේදී තවත් මේ වගේ විශිෂ්ටයන් බිහි කරන්න ඔහුටත් සුභාශිංසන එක් කරනවා. ඉතින් සංගීත් මදුෂාන් සර් ගොඩාක් ස්තුතියි මට මේ වැඩසටහන වෙනුවෙන් ආරාධනා කළාට. මං හිතනවා හොඳට මේ වැඩ කටයුත්ත සිද්ධ වුණා කියලා. ඒ වගේම අපේ තිරයෙන් පිටුපස්ස හිටපු ශානක දිල්ෂාන් අපේ සහෝදරයටත් ගොඩාක් ස්තුතියි. ඔයාගේ සහයෝගයත් අපි අනිවාර්යයෙන්ම මතක් කරනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.